ඔන්න පළවෙනි පාර්ට මූණ පෙන්නලා වීඩියෝ එකක් කරනවා. අද මං ආවා කෑම එකක් ගන්න. කෑම එකක් ගන්න ඇවිල්ලා මං වයිෆ්ට කෝල් එකක් දීලා ඇහුවා මොනවද ඕනේ. මං සාමාන්‍යයෙන් වැඩ ඇරලෙනකොට යත් වැඩ දවසක් නම් මං කෑමක් අරන් යනවා ගෙදර. මං අද කෝල් එකක් දීලා ඇහුවාම එයා කිව්වා කෑම ගේන්න එපා. අද උයලා තියන්නේ කියලා. සාමාන්‍යයෙන් ගෙදර මොනවා උයලා තිබ්බත් කඩෙන් ගේනවා කිව්වම උයලා තියෙන ඒවා හිට වැඩට අරන් යන්න හරි හිට කමු හරි කියලා කෑම එකක් ගේන්න කියනවා. අද මොකක් හරි ස්පෙෂල් දෙයක් හදලා ඇති. එක්ක මං ආස දෙයක් හරි මොනවා හරි හදලා ඇති. අපි ගෙදර ගිහිල්ලා බලමු. Okay guys, ගෙදරට ආවා. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ගිහිල්ලා බලමු. අම්මට අද පිටිපස්සේ දොරත් ලොක් කළා. බබා Kairi. අම්මට සිරි අඩි වයින් බෝතලේ පුත් අරගෙන දෙන්න. මොනා දෙන්න. ඔව් නුඹුත් මුිනාය. මොන බෝම ගේන්නේ උඹත් ගෙනාවේ නෑ මට. මොකෝ ගේන්න කිව්වේ නෑ. ඉතින් ගෑනෙක් ගේන්න නැදුවාම දැන් ඔයා එපා කිව්වා. එනේ කෑම කන්න හිටියට. ඉතින් දැන් මේ උයලා තියෙද්දි අඩේ පොක් හදලා ගෙනාවේ නැතුව. මේක වරුවේ දෙක අතර වෙනද හරි සෝ උත්තර ගන්න පුළුවන්. වව් හොඳ. මේ මරණි. ඒක තිබෙන්නේ නැත නේද? පපඩම් බැද්දා. අම්මට අඩේ මේ ඔක්කොම හරි පපඩම් පැද්දේ කොහොමද? පපඩම් බැද්දා. ඒක තමයි ලොකුම කේස් එක. මොකද මේ ඉටිපන්දම් මේ කියලා ඔයාට ඔයාට පපඩම් බලින්නේ නැහැද? ආවිලා ආවා පස්සේ ආයින් පවුනේ. ඉටිපන්දම් කියලා කේකුත් ගෙනල්ලා ඔයා වැඩලා ගියාද? කඩේ ගියා? වෙලා වෙන කඩවල හදන්නේ එනක මම උතනින් අරන් ආවේ. ඇයි ඉතින් ස්පෙෂල් ආ, මොකද්ද? සෙවන් එක. මල්ලක්වත් ගෙනාවේ නැහැ. අයි පර වෙලාද? පර වෙලාද? ඉතින් අර තියෙන්නේ මල් දෙන්නේ මේ තියෙන්නේ. ඒකට නෙමෙයි මට ගෙනාවේ නැද්ද? මොකටද? අද ඉතින් මම මොකද ගෙනාවේ අද නැහැ. දවස කවද්ද කියන්නකෝ. උදේ වාහනේ ගියද්දිවත් නිකමටවත් මීටරුන්නේ නැද්ද දවස කවද්ද කියන. කියනවනේ 20 ඔහො. හැපි ඇනිවර්සරි ගාන් මන්ත් ඇනිවර්සරි. අනේ සෝරි දෙයියෝ මට ඇත්තටම අමතක වුණා. මම ඔෂක් දාගෙන ඉන්න ඉක්මනට අපි කමු. එන්න කන්න. මට ඉක්මනට ඔෂක් දාගෙන ඉන්න. ඔෂක් දාගෙන ආවා. අපි මොකද කරන්නේ? මොකද රත් වෙන්නේ දැන්? මේ මනේ පොඩ රත් කරන්න කිව්වා. වයින්ට පරක් වුණානේ. ඒ වගේ ඉතර ඇවිල්ලා දැන් මේ ඔක්කොම හදි. ඔව් හිතන්නේ නැද්ද වෙලාවක් තිබුණා මම කේක් එකක් බේක් කරන්න කියලා ඉතින් ගිහලා ඉතින් වෙලාව නැහැ. මේක පොරක් කියලා අරගෙන ආයේ. කොහොම හරි මට ප්‍රශ්නේ පපඩම් බෙදගත්ත එක. අද කොහොම හරි හරියට වැදගෙන තියෙනවා. මට තියෙන ලොකුම සතුට ඒක. දෙන්නම් පත්‍රේ නේ. Happy 1 month anniversary. ඉතින් අපේ වයිෆ් සබ් එකත් එළියට අරගෙන ආවට පස්සේ සින්දුවක් දානවා මුලේ. ඔව් අම්පාරාට පස්සේ ගිහුවා. මේකක් දාලා ගමු මුලේ. මේකක් දාලා ගමු. ඇස්සර වයින් හොඳයිද? හොඳයිනේ. ඒ වයින් එක මං ගෙනල්ලා තිබ්බේ. මම පොඩි එකක් පත් කරලා කළා. ලොකු එකක්. ලංකාවේ මේ හිටියේ නැති හන්ද ඒක ඉතුරුලා දිනනවා. ඔයා වීඩියෝ කරන්න කියලා කිව්වම මම නිකන් ලස්සන අඳුරා ඉතින් මේ ලස්සන ලිස්ට් එකක් තියලා මේ ගෙදර තිබ්බා. ඔය ටික හොඳයි නේ. යම් පාවිච්චි කරන්නේ.
bye. ඒක ලස්සයි. මේක රහයි. ගීම. පෝක් එක කාලා බලන්න ඔක්කොම කලින්. සුපිරි. මට වැඩිය රාට ඒක ඔයාගේ. මට වැඩිය රාට අදලා දෙන. ඇත්තටම පටරයි. ඒක අනිත් එකට තමයි වෙලාව ගොඩක් ගියේ ඔය එල්කට කියන්නේ. බටු වේද? බටු බැදලු වෙලා දෙන්නේ. මේක තෙන්දරාම් තියෙන මරු. මරු. පට්ටට තියෙනවා. නෝනි ගයිස්, පොඩියට හිටියට ඒ මගේ කෙනෙක්. කන්න බෑ දැන්නේ. කා බෑ. හෙට ඉඳන් ඩයට් කරනවා. වෙඩින් අද ඇනිවර්සරි එකනේ. 1 month හෙට ඉඳන් ඩයට් පටන් ගන්නවා. අපි නම් තව මාසෙකින් විතර බලමු නේ. ඔන්න දැන් පේනවනේ සයිස් එක. බලමු මාසෙකින් විතර ඈ.